ආයිබෝන් යාළුවනේ කුක්කිත් වර්ල්ඩ් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන එන වීඩියෝ එක තමයි Chinese pancake එකක් මෙන්න මේ වගේ ගෙදරම රසට ලස්සනට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එක බලමු. skip නොකර දිගටම බලන්න නැත්නම් ඔයාලට වැදගත් තැන් මගේ ඇරෙන්නට ඉඩ තියෙනවා. මුලින්ම අපිට මේ Chinese pancake එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක ප්‍රමාණයක්. ඉතින් මම පාන් පිටි ග්‍රෑම් 500ක ප්‍රමාණය තමයි මම මේ පහේ අරන් තියෙන්නේ. ඉතින් ඔන්න මම මෙතෙන්ට එකතු කරගන්නවා. ඊස් ග්‍රෑම් 6ක ප්‍රමාණයක්. ඊළඟට එකතු කරගන්නවා මෙතෙන්ට සීනි ග්‍රෑම් 10ක ප්‍රමාණයකුත්. ඒ වගේම ලුණු කුඩු ග්‍රෑම් 10කුත් මෙතෙන්ට එකතු කරගන්නවා. දැන් හොඳට මේ ටික මිශ්‍රණය කරගන්නට ඕනි. ඊට පස්සේ වතුර මිලිලීටර් 400ක් අපි මෙතෙන්ට එකතු කරගමු. ඒක ටික ටික එකතු කරගන්නට ඕනි. ඒකත් හොඳින් මේ වගේ මිශ්‍රණය කරගන්නට ඕනි. ඒකත් අපි වතුර ස්වල්පයක් ටික ටික කරගමු. හොඳට මෙන්න මේ වගේ විනාඩි 10ක විතර කාලයක් හොඳට කලවම් කරගන්නට ඕනි ඔයාලා. දැන් ඔන්න හොඳින් කලවම් වෙලා තියෙන්නේ මගේ පිටි මිශ්‍රණය. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න කියලා. මේ වගේ රැපින් ෂීට් එකක් අරගෙන හොඳට සීට් වෙන්න ඔයාලා මේක අලව ගන්න. රැපින් ෂීට් එකක් නැත්නම් ලන් ෂීට් එකක් වගේ දෙයකින් උනත් ඔයාලට පුළුවන් මේක වහ ගන්නට. මේක අපි වහලා පැය 2ක කාලයක් පිපෙන්නට තියන්නට ඕනි. පිපෙන්නට තියලා අපි ඊටු ටික හදන විදිහ අපි බලමු පැය 2කට පසුව. තියෙන පැය 2කට පස්සේ මම අනාගත්තු පිටි මිශ්‍රණය. ඉතින් අපි බලමු කොහොමද මේක රොටිය හදාගන්නේ කියලා. මොකද පිපිලා තියෙනවා. ඉතින් මම මේකට අතේ ගැවෙනවට පොල් තෙල් ස්වල්පයක් මම අතේ ගා ගන්නවා. දැන් ඔයාලට පේනවා අතේ ගැවෙන්නේ නැහැ. ඊළඟට මම නැවත මේ වගේ භාජනයක් කරගෙන ඒකෙත් පොල් තෙල් හොඳට අඩියේ ගා ගන්නවා. මොකද අපි පිටි බෝල කඩලා තිබ්බහම ඇලෙන නිසා පිටි බෝල කඩා ගන්න හදන්නේ එකම ප්‍රමාණයේ ගුලි වලට දාලා මෙන්න ආයෙ කඩා ගන්න. අපලා හොඳට බෝල කරලා මේකේ මේ විදිහට අවුර ගන්න. දැන් ඔයාලට පේනවා මේ මං පිපෙන් තියලා බෝල කරගත්තු පිටි කුලි ටික. ඉතින් දැන් අපි මේ ටික රොටි පුච්චනවා වගේ අපි දැන් පුච්ච ගන්නට ඕනේ. ඉතින් අපි පුච්චගෙන බලමු. දැන් මෙන්න මේ වගේ ඔයාලා රොටි තුනී කරන විදිහටම මේ වගේ තුනී කරගන්නට ඕනේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා මාගරින් ටිකක්. ඊළඟට මම අර තුනී කරගත්ත රොටි එක මේකේ තුනී කරගන්නවා. ඉතින් පොඩ්ඩක් පාලා මෙන්න එක රවුම් හැඩයට එන්න තුනී කරගන්නට ඕනි. ඊළඟට මම මේක වහලා විනාඩි 5ක කාලයක් මදකින්දනේ තම්බා ගන්නවා. අපි අරලා බලමු අපේ Chinese pancake එක කොහොමද තියෙන්නේ කියලා. අන්න අනිත් පැත්ත දාගන්න හදන්නේ මම. ඔන්න හොඳට බලිස් කෙලිය වගේ ඇවිල්ලා තියෙනවා. නැවතත් මේක ආයෙ වහලා තව විනාඩියක විතර කාලයක් අපි මේක තම්බ ගන්නට ඕනේ. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ pancake එක ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් බලමු අපි අපේ pancake එක සම්පූර්ණ වෙලා ඇත්තේ. ඔන්න අනිත් පැත්තත් මම ඔයාලට පෙන්නනවා. ඔන්න අනිත් පැත්තත් මේ ගාන තමයි ඔයාලා තම්බ ගන්න ඕනි ගාන. ඉතින් ඔන්න යාළුවනේ මම හදාගත්තු රොටි එක නැත්තම් අපි මේකට කියන්නේ හරිනම තමයි Chinese pancake කියලා. ඉතින් ඔන්න ඔයාලට Chinese pancake එකක් ගෙදර දේශියම හදන විදිය තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔන්න බලන්න ඔයාලට උදෑසන ආහාරයකට එහෙම කන්න ඉතාලම අපූර්වයි. මේක මස් හොදි ඒ වගේම ඕනෙම දෙයක් එක්ක අපිට ආහාරයට ගන්න පුළුවන්.
පාන් වගේමයි. ඒ ඔයාලත් මේ වගේ Chinese pancake එකක් හදලා රස බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ වගේම මගේ cook with world channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්නත් එපා යාළුවනේ. නැවත දවසක අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් එක්ක හමු වෙමු. ඉතින් ඔයාලට සුබ දවසක් කියලාත් මම ප්‍රාර්ථනා කරනවා.